ඊළඟට සූකර මුඛ පේත වස්තුව. මොකක්ද ඒකේ නම? සූකරය කියන්නේ කාටද? අන්න ඌරු. මුඛ කියලා කියන්නේ ඌරගේ මූණ. එහෙම නැත්නම් ඌරගේ වගේ කට තියෙනවා. ඌරු හිසක් තියෙන ශරීරයේ මිනිස්සෙක් වගේ වෙච්ච ප්‍රේතයෙක් ගැන තමයි මේ කියන්නේ. නාරද කියලා රහතන් වහන්සේ නමක් දකින්නවා එක්තරා ප්‍රේතයෙක්. එයාගේ ස්වභාවය තමයි කියලා කියනවා ඌරෙකුගේ වගේ තමයි කියනවා හිස තියෙන්නේ. කන් දෙකත් ඒ වගේ, කටත් ඌරු කටක් තියෙන්නේ. හැබැයි ඇඟ හරීම ලස්සනයි. මෙයාගේ මොකක්ද තියෙන වෙනස? ඌරු මුහුණක් තිබුණට මෙයාගේ ශරීරය මොකද? හරි ලස්සනයි. ඊට පස්සේ මේ රහතන් වහන්සේ අහනවා ඔබේ ශරීරයේ මුළුමනින්ම රන්වන් පාටයි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම රත්තරන් පාටයි. දස දිසාවම බබලවනවා. එයාගේ ඇඟෙන් මොකද වෙන්නේ තියෙන්නේ? බබලනවා කියලා කියනවා. ඒ ලස්සනට. ඒ වුණාට ඔබේ මුඛය ඌරෙකුගේ වගේ. මොකක් වගේද? ඌරෙකුගේ වගේ. ඔබ කලින් ජීවිතේදී මොන වගේ පාප කර්මයක්ද කරගෙන තියෙන කියලා අහනවා. කියනවා මම කාශ්‍යප බුද්ධ ශාසනයේ හිටපු කෙනෙක්. මම කයින් සංවර වෙලා හිටියා. ඒ කියලා කියන්නේ මොකද්ද? සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. කාය සංවරයෙන් යුක්තයි. නමුත් මගේ වචනේ අසංවරයි. දැන් මේ പ്രേත ලෝක කියලා කියන්නේ නිශ්චිත සත්ත්ව කොටාසයකට නෙමෙයි. දැන් අපි හිතමු මේව. දැන් අපි බල්ලෝ කීවොත් අපි දන්නවනේ බල්ලගේ හැඩය. බල්ලෙක් කියන්නේ අලියෙක් කීවොත් අපි දන්නවා අලියෝ කියන්නේ මේ අය. මිනිස්සෙක් කීවොත් දන්නවා අපි මේ වගේ හැඩ උරුකම් තියෙනවා. හැබැයි പ്രേතයෙක් කියලා කියන්නේ එහෙම කෙනෙක් ඒගොල්ලන්ගේ කර්මයට අනුරූපව තමයි ඒ ශරීරය හැදෙන්නේ. ඒක කියන්නේ ඕපපාතිකයි කර්මානුරූපයි. නිශ්චිත හැඩයක් නෑ ඒවට. දැන් බලන්න මෙයාගේ තියෙන්නේ මොකද්ද? ඇඟ මිනිසෙකු වගේ ඔළුව ඌරෙකු වගේ. කියනවා මම කයින් හොඳට සිල් රැක්කා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ශරීරය ලස්සනයි. හැබැයි වචනයෙන් සිල් රැකගත්තේ නෑ. ඒ කියන්නේ මොනවද? බොරු කියනවා, කේලම් කියලා, පරුස වචන කියලා. ඉතින් මේ දේවල් පින්නත් නාරද ස්වාමින් වහන්සේ මට ලස්සන ශරීරයක් ලැබෙන්න හේතුව තමයි කියලා කියනවා මම සිල් රැකපු එක කයින්. හැබැයි මේ මගේ ඌරු කටක් ලැබිලා තියෙන්නේ මට මං වචනයෙන් බොහෝ අකුසල් කරලා තියෙනවා. එතකොට දැන් කර්ම දෙකම පරිසම් දීලාද නැද්ද? දැන් හොඳ කොටසක් තියෙනවා. ඒ හොඳ කොටස ඇතුළෙම දැන් මොකද තියෙන්නේ? නරක කොටසක් තියෙනවා. දැන් මනුස්ස ලෝකෙත් එහෙම තියෙනව නේද? දැන් සමහර අය ලස්සනයි. හැබැයි කතා කරන්න බෑ. සමහර අය ලස්සනයි. ඇස් පේන්නේ. අතර හොඳ කොටසක් තියෙනවා. ඒකට සැප දුක් මිශ්‍රයි. දුර්වලතාවක් තියෙනවා. එතකොට ඒකට හේතුව මොකද? ඒකට පුණ්‍ය ස්වභාවය යාට නැහැ. පුණ්‍ය ස්වභාවය තියෙන එකෙන් එයා සැපවත් වෙලා ඉන්නවා. දැන් තියෙනවා මෙහෙම. ඔන්න කාන්තාවෝ ඉන්නවා කියලා කියනවා. සමහර කාන්තාවෝ ක්‍රෝධ බහුලයි. තරහින්ම තමයි ඉන්නේ කියලා කියනවා. දන් දෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඊර්ෂියයි. දැන් කාරණා තුනක් මොනවද කරලා තියෙන්නේ? තරහින් ඉන්නවා, ඊර්ෂියාව තියනවා, ඊට පස්සේ මොකද්ද? දානෙ දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නන ඔන්න ගිහින් මිය පරලෝකෙන් ඉපදුනන් පස්සේ ලස්සනත් නැහැ. ඇයි ලස්සන නැත්තේ? ක්‍රෝධ බහුල වෙලා තියෙනවා. පිරිසත් නැහැ. ඇයි පිරිස නැත්තේ? ඊර්ෂියා කරලා. ධනියත් නැහැ. ඇයි ධනිය නැත්තේ? දන් දීලත් නැහැ. ඔන්න එක්කෙනෙක්. හරිද? තව කෙනෙක් ඉන්නවා කියලා කියනවා
දන් දීලත් තියෙනවා. ඊර්ෂියා කරලත් නැහැ. ඊට පස්සේ ක්‍රෝධ කරලත් නැහැ. එතකොට අර නැති කාරණා තුනම යාට තියෙනවා. සමහරු ඉන්නවා කියලා කියන ඕකේ එකක් දෙකක් අඩුයි. මොනවද? සමහර අය දන් දීලා නැහැ. ක්‍රෝධ කරලා තියෙනවා, ඊර්ෂියා කරලා තියෙනවා. ඒකට පිරිස ඉන්නවා. ලස්සනක් තියෙනවා. හැබැයි නැත්තේ මොකද්ද? අතේ සතේ නෑ. ඕන් දැන් ඔහොම තියනවානේ. දැන් මිශ්‍රයි මේක. ඇයි තම තමන් කරගත්තු ඒ වගේ හොඳත් තම තමන් කරගත්තු දේවල් වල නරකත් ප්‍රතිඵලය තම තමන් කරා අපූර්වට එනවා. එහෙනම් දැන් මේ අතීත දේ ගැන නෙමෙයි හිතන්නේ. දැන් කරන දේ ගැන හිතන්න කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ මේ සූකර මුඛ ප්‍රේතයා කියන මෙහෙම ස්වාමීනි නාරදයන් වහන්සේ දැන් ඔබ වහන්සේ මේ ශාරීරිය දැක්කනේ මොකක්ද අහන්නේ ඔබ වහන්සේ දැන් මාව දැක්කනේ මම දැන් ඔබට මේකයි කියන්නේ වචනයෙන් නම් පව් විතරක් කරන්න එපා ඌරු කටක් තියෙන කෙනෙක් නම් වෙන්න එපා කියලා තමයි මම ඔබට කියන්නේ කියලා කියනවා දැන් බණ කියනවා කොහොම තමයි ගොඩක් අය දැන් ළඟදි මට ඔය වගේ කෙනෙක් හම්බුණා. එයාට ඒක කරන්න එපා කියලා තියද්දී ගාය කරා. දැන් මේ ළඟදී ඇවිල්ලා බණ කියනවා. බණ අහන්න තියෙන කාලේ බණ ඇහුවේ නෑ. ඒකේ තියෙන එක කෙරුවේ නෑ. දැන් වැඩේ වැරදුනන් පස්සේ ආයෙත් අනුන්ට කියා ඉන්නවස තමන් කරන්නේ නෑ. දැන් මෙයාටත් මොකද වෙලා තියෙන්නේ? දැන් අර ස්වාමින් වහන්සේට කියනවා මොකද්ද? අන්න දෙරනේ. තමන්ට දැන් මේක වැරදිලා තියෙන්නේ. කියනවා මේ මට වුණේ මේකයි. දැන් අර මනුස්ස ලෝකේ තිබ්බේ නැති අවබෝධය ලැබිලාද නැද්ද? දැන් මනුස්ස ලෝකේ වචනයෙන් බනිනකොට, කේලම් කියනකොට, බොරු කියනකොට දැන් කිසි අමාරුවක් තිබ්බද? නෑනේ උඩ පැන අනුව කියන්නේ නේද? කේලම් කියනකොට මිනිසුන්ට බයින්න පටන් ගත්තාම උදේ ඉඳන් රෑ වෙනකම් බයින්න. කිසි ප්‍රශ්නයක් නෑ. දැන් දුගතිය ඉපදුනන් පස්සේ අන්න අර පාප කර්ම ටික මතුවුනම මේක දැන් අලුයට තියෙන ගින්දර වගේ. දැන් ඉස්මතුනන් පස්සේ දැන් ඔන්න ඥානෙ පහළ වෙනවා. දැන් කියන අපි මොකද්ද? ගිය නුවණ ඇතුන් ලවාව අද්දන්න බෑ. දැන් යා වැඩිච්ච තැන. දැන් මට උනේ මේකයි අනේ ඔබ වහන්සේලා නම් මේවා කරගන්න එපා කියන.